කොල්ලෝ ඒ ලාම්පු ටික පත්තු කරන් කරුලෙනවා. හරි අපිට ඉස්සර කරන්ට් එක තිබ්බේ නෑ. අපි ජීවත් වුණේ කුප්පි ලාම්පු එළියේ. මට අද වගේ මතකයි. හවසට ජීවිතේ ගෙවෙච්ච විදිහ. පහමාට 6ට විතර බින්කරුවල වැටිගෙන එනකොට ගෙදර හැමෝම වැඩ ඉවර කරලා රාත්‍රියට සූදානම් වෙනවා. ගෙදර ලාම්පු තේරු නැත්තම් භූමි තේරු ඉවර වෙලා තිබ්බොත් ඊ ගහට කඩේට දුවන් ගිහිල්ලා ලාම්පු කාලක් කරන් ඇවිල්ලා කොපි ලාම්පු ටික පත්තු කරලා පිලාම්පුට වඩා එළියයි පෙට්‍රෝල් මැච්. පෙට්‍රෝල් මැච් එක පත්තු කරන්නේ ඉතින් තාත්තා නැත්තම් සීයා. පොඩි උන් හරි ගෑනු අය හරි පෙට්‍රෝල් මැච් එක පත්තු කරන්නේ නෑ බයිට්. පෙට්‍රෝල් මැච් එක බොහෝ වෙලාවට තිබ්බේ ගෙදර සාලේ. වැඩිපුර එළිය වුණ හින්දා ගෙදර හැමෝම එකතු වෙන හින්දා සාලෙට තමයි පෙට්‍රෝල් මැච් එක වුමනා වුනේ. කුප්පි ලාම්පුව කුසියේ උයන්ඩත් කාමරවල පාඩම් කරන අපිට එළිය දුන්නා. කුප්පි ලාම්පුව හදාගත්තේ පරණ බල්බ් කඩලා. නැත්තම් පරණ මාමයිට් බෝටලයක් මූඩි හිල් කරලා ඒකට භූමි තෙල් දාලා. හවස 7-8 වෙද්දි කාලා බීලා ඉවර වෙලා කට්ටිය පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. ඒ දවස්වල ඉඳලම බැටරි, වයර් කෑලි, බල්බ් කෑලි අතපත ගාන එක අපි කාටත් විනෝදයක් වෙලා තිබ්බා. අර කොටියගේ ලාංඡනයේ තිබ්බ ටයිගර් ටෝච් එක බැටරි කෑලි 3ක් විතර දාන්න පුළුවන් ලොකු ටෝච් එක. ඒක තාත්තගේ දීපලක් විතරයි. ඔය ටෝච් එකෙන් අයින් කරපු බැටරි කෑලි තලලා පොඩි LED බල්බ් එකක් එහෙම පත්තු කරගන්නවා කියන්නේ ඊට වඩා දෙයක් නෑ. ඔයාලට මේ වගේ පොඩි කාලයක් තියෙන්නේ නැති. ප්‍රශ්න නැති කාලයක්. අනාගතය ගැන ලොකුවට හිතන්නේ නැති කාලයක්. එදා දවසේ අපි ජීවත් වුණා.